මේ ආණ්ඩුව බලයටපත් වුණු දවසේ ඉඳලා මේ ආණ්ඩුවට වෙච්ච ලොකුම හිසරදයක් විදිහට අපි දැක්කේ මේ පාතාලය. මොකද පාතාලය මේ මාධ්‍ය ගණන් කරන්න ගත්ත දවසේ වෙඩිල්ල කියලා. මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලා මිනිස්සු 100 ගාණක් මැරුණා මේ පාතාල ක්‍රියාකාරකම් නිසා. ඉතින් අපි කාලයක් තිස්සේ මහජනතාව විදියට වේදනාව විඳපු මේක මහා ඛේදවාචකයක් වෙලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ පාතාල ප්‍රශ්නය. ඉතින් ලංකාවේ මිනිස්සු මේ කාලයක් තිස්සේ නගපු ප්‍රශ්නයක් තමයි මේ ලොකු තෝරු මෝරු අල්ලලා මේ හිරේ දැම්මත් සමාජයේ තිබුණු මේ අපරාධ රැල්ල අඩු නොවන එක. ඒක සමාජ ඛේදවාචකයක් වෙලා තිබුණේ. මොකද පිටරටින් අල්ලගෙනත් දානවා ලංකාව ඇතුළෙන් උන්ගෙනත් දානවා උන් මරාගෙන වෙඩි තියා ගන්නවා. නමුත් මේ අපරාධ අඩු නොවන්නේ මොන හේතුවක් නිසාද කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම මේ සමාජ ව්‍යසනය ඇතුලේ මිනිස්සු නගපු ප්‍රශ්නේ උනේ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒක මේ රටම දන්න රහසක් තිබුණා. ඒ තමයි දූෂිත නිලධාරීන්. අපි දන්නවා බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ගේ වරදාන වරප්‍රසාදවලට සල්ලි භාගවලට ඉඩකඩම් දීපලවලට ඒ පාතාලේ ඉන්න පාතාලයන්ට එයාලගේ අවස්ථා ඉටු කරලා දෙනවා කියලා. ඒ වගේම තමයි දූෂිත දේශපාලුවන්. ඉතින් දූෂිත දේශපාලුවන් ඉන්නකන් නිලධාරීනුත් උන්ටම ආවඩාගෙන ඉතින් මේ පාතාලයන්ට සහයෝගය දෙමින් ඒ වැඩේ කරා. ඉතින් තව කොටසක් හිටිය අහිංසක නිලධාරීන්. ඉතින් එයාලත් මේ පාතාලයට යට වුණා. මොකද උන්ගේ තුවක්කුයි අනසකට ඒ නිලධාරීන් යටත් වෙන්න වුණා. මේ ඔක්කොමත් එක්ක ලංකාවේ හිටපු නමගිය පාතාලයන් පාතාල සමාජිකයන්ට බන්ධනාගාර කියන්නේ අධිආරක්ෂිත නිවස්නයක් වුණා. මොකද ඒක ඇතුලේ නොකරන්නේ උන් ළමයිව දෙනක විතරයි. අනිත් හැම දහදුරා වැඩ සේරම ඒක වෙනවා කියලා සමාජය ඇතුලේ තිබුණ ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුණා. ඉතින් මිනිස්සුම කියන්න ගත්ත මුන්ටි කාලලා මූද මැද දූපතකට ගිහින් දැම්මනම් ඉවරයිනේ කියලා. සිග්නල් එකක් නැතුව අවුවේ තැම්බෙනකොට උන් කරපු පව් දැනේ කියලා මිනිස්සු කතාවට කිව්වා. ඉතින් මිනිස්සු ඒ රහස්‍ය මුමුණපු යෝජනාවට දැන් නව පණක් අරන් වෙලා තියෙනවා මේ වත්මන් ආණ්ඩුව. ඒ තමයි වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳුරු භූමියේ කොටසක් ආශ්‍රිතව ඉදි කරලද අති නවීනතම අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයක් ඇත මේ රටේ ප්‍රබල පාතාල සමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පළමු අධ්‍යයනයේ මාරු කර යවලා තිබෙනවා. මෙලෙස මේ නව බන්ධනාගාර වෙත මාරු කර යවූ රැඳවියන් අතර වෙලේසුදා දෙමළගොඩ චමින්ද මිදිගම රුවන් ලොකුපැටි මන්න රමේෂ් බැකෝ සමන් සහ ආමිස් සම්පත් යන අය ඉඳලා තියෙනවා. මීට අමතරව ඉදිරි දින කිහිපය තුළ හරක්කටා සහ කෙහෙල්බද්දර පත්ම යන ප්‍රබල පාතාල සමාජිකයන්ද මෙම බන්ධනාගාරය වෙත මාරු කිරීමට කටයුතු ඇති බව වාර්තා වෙනවා. මේ බන්ධනාගාරයේ ආරක්ෂා සම්බන්ධයෙන් විශේෂිත සහ දැඩි නීතිමාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව රැඳවියන්ට කිසිදු ආකාරයකින් බාහිර පාර්ශ්ව සමග දුරකථන සම්බන්ධ පැවැත්වීම තහනම් කරලා තිබෙනවා. ඔවුන් වෙත ආහාර ලබා දීම සඳහාද විශේෂිත ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මේ බන්ධනාගාරය නිරන්තර පරීක්ෂා ලක් වූ අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව ඒ කියන්නේ CID එක, පොලිස් විශේෂ කාර්ය බළකාය STF එක, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකබද්ධව මේ පරීක්ෂා කරමින් කටයුතු කරන ලබනවා. ඉතින් ආරක්ෂාව තව දුරටත් තහවුරු කිරීම සඳහා බන්ධනාගාරය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා පද්ධතියක් සවි කර තිබෙනවා. එපමණක් නෙවෙයි රැඳවියන් රඳවා සිටින මැදිරි තුල සිදුවන කතාබහ පටගත කිරීම සඳහාද නවීන හඬ පටගත කිරීමේ තාක්ෂණයද යොදාගෙන තියෙනවා. පාතාල ක්‍රියාකාරකම් සහ බන්ධනාගාර ආශ්‍රිත සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමේ අරමුණින් මෙම විශේෂිත බන්ධනාගාරය ස්ථාපිත කර ඇති අතර මේ රඳවා සිටින රැඳවියන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම දැඩි නිරීක්ෂණ ලක් වන බව නිලධාරීන් පවසනවා. ඉතින් මේ වගේ කොන්ද පණ ඇතුව මේවට මුහුණ දෙන්න පුළුවන් ආණ්ඩුවක් ආවේ මේ රටේ වාසනාවට කියලා තමයි අපට කියන්න තියෙන්නේ. මේක තවදුරටත් විධිමත් කරලා මිනිස්සු කියන වගේ මුන් ටික ඔක්කොම අල්ලන් ගිහලා දූපතකට ගිහින් දැම්මනම් නඩු අහන්න ඕන නම් ඒව සූම් තාක්ෂණ හරක් කරා නම් එවන් බන්ධනාගාරකට යන්න බයටම මේ පාතාල කියන හැත්ත මේක නවත්තයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එතෙක් ඔබට ජය.